ඇඟ තිබ්බට වැඩක් නැහැ නේ උඹට මේක උස්ස ගන්න බෑනේ. මේ වනි කොහොමද ඉතින්? හොඳයි මේ මට ඔයාගේ පොඩි දෙයක් අහන්න තියෙනවා. ඔව් කියන්න බලන්න. අපි සාමාන්‍යයෙන් ජිම් යනකොට ගොඩක්ම වැදගත් වෙන්නේ මේ මසල් සයිස් එකද නැත්නම් ස්ට්‍රෙන්ත් එකද? මෙහෙමයි. ඉතින් දැන් ඔයා ඇඟ හදනකොට එන්හාන්ස් කළා හරි මොන ක්‍රමයකින් හරි මසල් හැදුවා කියමුකෝ. ඔය නිකන් ෂෝ ෆිසික් එක. හැබැයි ඉතින් පණ නැත්තම් වැඩක් නෑ නේද? ඒ කියන්නේ ඔයාට එදිනෙදා ඔයා මොකක් හරි කරන වැඩ කටයුත්තක්වත් කරගන්න බැරි නම් ඔයාට නිකන් ලැජ්ජාවක් වගේ තියෙනව නේද? නිකන් මේ ඇඟ තිබ්බට වැඩක් නෑ නේ උඹට මේක උස්ස ගන්න බෑනේ කියලා කවුරු හරි කිව්වොත් එහෙම. ඒක නිසා ඔයා try කරන්න ඕනේ පුළුවන් තරම් මසල් එක හදනකොටම ඒ ගමම්ම ස්ට්‍රෙන්ත් එකත් හදාගන්න. ඒ කියන්නේ කම්පවුන්ඩ් වර්ක්අවුට් තියෙනවනේ. කම්පවුන්ඩ් වර්ක්අවුට්, අයිසොලේෂන් වර්ක්අවුට් දෙක මික්ස් කරලා කරන්න. උදාහරණයකට ඩෙඩ් ලිෆ්ට් එක, ස්ක්වොට් එක, බෙන්ච් ප්‍රෙස් එක, ඕවර්හෙඩ් ප්‍රෙස් එක. ඒ වගේ ක්‍රූෂල් මූව්මන්ට්ස් තියෙනවනේ මුළු ඇඟම පාවිච්චි කරන. අන්න ඒවා වලින් වර්ක්අවුට් වැඩිපුර ගහන්න ඕනේ. එතනින් කියන්නේ නැහැ ඔයා අයිසොලේෂන් වර්ක්අවුට් කරන්න එපා කියලා. උදාහරණයකට කිව්වොත් ඔය බයිසෙප් කර්ල් එක, ලෙග් එක්ස්ටෙන්ෂන් එක, ලෙග් කර්ල් එක ඔය එක මසල් ගෲප් එකක් විතරක් මේ ફોකස් කරලා කරන වර්ක්අවුට් තියෙනවනේ. අන්න ඒවට යන්න ඕනේ. නමුත් අර කම්පවුන්ඩ් ටිකත් එක්ක ගියාට පස්සේ කම්පවුන්ඩ් වලින් බේසිකලිම වෙන්නේ ස්ට්‍රෙන්ත් එක. එතකොට ස්ට්‍රෙන්ත් එක ඔයා කරන්න අඩු වාර ගණකින් ගහන්න. අරවල් 4ක් නැත්නම් 5ක් නේ ගහන්න පුළුවන්. 8ක් හෝ 8කට වැඩි යනවා කියන්නේ ඉතින් ඒක තව බර වැඩි කරන්න පුළුවන් කියන එකනේ එතනින් කියන්නේ. සාමාන්‍යයෙන් ඔයා මොනවද කරන මේ කම්පවුන්ඩ් වර්ක්අවුට්? කම්පවුන්ඩ් වර්ක්අවුට්ස් නම් මම කරනවා ටිකක් අඩුයි. ගොඩක් මම ෆෝකස් කරලා තින්නේ අයිසොලේෂන් වර්ක්අවුට්ස් වලට. ඒක තමයි. ඔයා කම්පවුන්ඩ් ටිකක් වැඩිපුර ෆෝකස් කරන්න. එතකොට ඔයාට ওই ස්ට්‍රෙන්ත් එක කියන පොයින්ට් එක ටිකක් වැඩි කරගන්න පුළුවන්. මොකද ස්ට්‍රෙන්ත් එක ඕනේ ඔයා වයසට ගියාම උනත් ඔයාට ස්ට්‍රෙන්ත් එක ඕනේ. ඔයා ගෙදර වයසට ගිය අම්මා හරි තාත්තා ආච්චි ඉන්නවා නම් ආච්චි ඉන්නව නේද? ආච්චි වැටුණොත් ආච්චි උස්සන්න හරි ඔයාට ස්ට්‍රෙන්ත් එක තියෙන්න ඕනේ. මස්ල් එක ලොකුවට ගෙඩිය වගේ තිබ්බට වැඩක් නැහැ. උස්සගන්න බැරි නම් ආච්චි කිනුත් බැනුම් අහන්න වෙන්නේ. ඇත්ත. ඒක නිසා ඔයා ෆුලි try කරන්න කම්පවුන්ඩ් වර්ක්අවුට් ටිකක් ඔයාගේ ෂෙඩියුල් එකට ඇඩ් කරගන්න. අන්න එතකොට ඔයාට කිසි කරදරයක් නැතුව ගොඩ යන්න පුළුවන්. විශේෂයෙන් මේ ආච්චිගෙන් බැනුම් අහන්න නැතුව ඉන්න පුළුවන්.